ලංකා ඉතිහාසයේ දැවැන්තම ආණ්ඩු විරෝධී රැස්වීම නුගේගොඩ පවත්වනවා කියලා කියනවා. නාමල් රාජපක්ෂ අද ආයෝජකයෝ ලංකාවට එන්නේ නැහැ. රැකියා උත්පාදනය කරන්න ආණ්ඩුවට සැලැස්මක් නැහැ. දැන් ඔන්න රට නතර වෙන්න වගේ යනවා. තෙල් පෝලිං ඔන්න ඉස්සරහට එන්න තියෙනවා. එතකොට ඔය ගෑස් පිපිරුම් එතකොට මෙන්න මේ තෙල් පෝලිම් වල මිනිස්සු මැරෙන කාල පටස් ගාලා මෙන්න මේකට ක්‍රියාමාර්ගයක් ගන්න ඉස්සරහට ඉදිරියට ඇවිල්ලා තියෙන එක ගැන තමයි අපි කතා කරන්න ඕන. තරම් නෙවෙයි තමන්ගේ දරුවට කන්න බොන්න දෙන්න බැරුව අම්මාවරු ගංගා ඇලදොලවල් වලට පැනලා මැරුණා. ඉදා ඒක කරන්න ඔහුට බැරි වුණා. ඔහු පොඩි අතදරුවෙක් වෙලා හිටපු නිසා. ඉතින් ඒ නිසා තමයි ඇත්තටම එදා පාරේ මිනිස්සු මැරුණේ. ඒ කියන්නේ තෙල් පෝලිම් වල මිනිස්සු මැරුණේ. කටින් නෙවෙයි වෙන මොකක් හරි ස්ථානයක් තිබ්බනම් මෙන්න මේ සම්බන්ධව කතා කරන්න. මේ ඇයගේ ලක්ෂ 50ක රත්තරම් බඩු තියෙනවලු කාර් එක ඇතුළේ. සුවිශේෂීම කාරණාව තමයි මේ වගේ කාන්තාවක් මොනතරම් විසමාචාරද මේ වගේ බොරු කියනවා නම් දැක මේ කේස් එක මේ තරම් ලොකු කරගන්න ඇයට මානසික අවුලක් තියෙන්න ඕන තමයි. වැඩිය ලොකු ඛේදවාචකයක් කරලා මීට වැඩිය ලොකු සාහසික දෙයක් කරලා මේ කාන්තාවට මුකුත් උනේ නෑ වගේ රඟපාන්න පුළුවන් නේ. එතකොට ඔය බෝක්කු උඩ තාප්ප උඩ වාඩි වෙලා ගංජා ඔතාගෙන ගහපල්ලා කියලා දෙන්නද? ඇයි මෙච්චර දෙයක් තේරුම් අරගෙන පුළුවන්කම තියෙනම මේ ඉතුරු පොඩ්ඩ තේරුම් ගන්න නැතුව ඒ කියන්නේ එතන තියෙන්නේ පොඩි කුහකකමක් නෙවෙයිද? විශාල වශයෙන් විවිධ අවස්ථාවලට මෙන්න මේ ගංජා ශාකය අවශ්‍ය වෙලා තියෙනවා අපේ රටට නෙවෙයි විදේශ රටවල් වල. කොන පොඩි හේකුට තේරෙනවා මේ සමාගම් 6කට දීලා ගංජා වගා කරවලා රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට බෝක්කු උඩ තාප්ප උඩ වාඩි වෙලා ඉඳගෙන ගංජා වතාගෙන ගහන්න ගංජා බෙදන්න නෙවෙයි මේක කරන්නේ කියලා. මම දන්නේ උන්වහන්සේ දන්නේ ගංජා ඔතලා ගහන එක විතරක්ද? ඊට එහා ගංජා ශාකයෙන් දෙයක් කරන්න බැරිද? කෙහෙල් බද්දර පත්මෙට චිත්‍රපටියකට ප්‍රසිද්ධ නිලියක් ආරාධනා කළ ඇති බව හෙළි වෙලා තියෙනවා. රජසැප නිවුස් ෆීඩ් 1 pm ආයිබෝවන් ඔන්න රජසැප නිවුස් ෆීඩ් 1 pm විශේෂාංගයෙන් ඔන්න අදත් ඔබ හමු වෙන්න ආවා. අපි දවස් දෙකකින් ආවේ නෑ මෙන්න මේ තාක්ෂණික දෝෂයක් නිසා. ඉතින් දැන් ඒක හරි. අද ආවා සුවිශේෂීම නිවුස් කිහිපයක්ම අරගෙන රසට කතා කරන්න. ඉතින් අපි ඉක්මනටම යමු පට්පට් ගාලා යමු පළවෙනි නිවුස් එකට. 1 pm පළවෙනි නිවුස් එක විදියට ඔන්න අපි තෝරගත්තා හොඳ නිවුස් එකක්. නියම නිවුස් එක මෙන්න මේ නිවුස් එක බලන්න. හරිද? සහෝදර පක්ෂ එකතු වෙලා ලංකා ඉතිහාසයේ දැවැන්තම ආණ්ඩු විරෝධී රැස්වීම නුගේගොඩ පවත්වන බව කියනවා. කවුද මේ කියන්නේ? ඔන්න ලංකා ඉතිහාසයේ දැවැන්තම ආණ්ඩු විරෝධී රැස්වීම නුගේගොඩ පවත්වනවා කියලා කියනවා. නාමල් රාජපක්ෂ තමයි මේ සඳහන් කරන්නේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කරනවා. ඉතින් දැන් මේක අපි පොඩ්ඩක් කියවලා බලමු. ඔබට කියන්න විශේෂ දෙයක් තියෙනවා මේකේ. ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් දෙන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. හරිද? අද ආයෝජකයෝ ලංකාවට එන්නේ නැහැ කියලා මම කියනවා. රැකියා උත්පාදනය කරන්න ආණ්ඩුවට සැලැස්මක් නැහැ. ඉතින් මේ හොඳටම තිබිච්ච රට මේ ආණ්ඩුව අරගෙන හරිද? මේ හොඳටම සුපිරියටම තිබිච්ච සුඛිත මුදිත වෙලා තිබිච්ච රට මෙන්න මේ NPP ආණ්ඩුවක් ඇවිල්ලා මේක සම්පූර්ණම තෙල් පෝලිං ඇති වෙලා දැන් ඔන්න රට නතර වෙන්න වගේ යනවා. තෙල් පෝලිං ඔන්න ඉස්සරහට එන්න තියෙනවා. එතකොට ඔය ගෑස් පිපිරුම් එතකොට මෙන්න මේ තෙල් පෝලිම් වල මිනිස්සු මැරෙන කාල මිනිස්සු මැරෙන වගේ අවධියක් ඔන්න එන්න නියමිතයි වගේ එකක් තියෙනවා. ඉතින් ඒ නිසා මොහු දැන් ටක් ගාලා මේ මෙන්න මේ ව්‍යසනය දැකලා පටස් ගාලා මෙන්න මේකට ක්‍රියාමාර්ගයක් ගන්න ඉස්සරහට ඉදිරියට ඇවිල්ලා තියෙන එක ගැන තමයි අපි කතා කරන්න ඕන. ඉතින් මෙන්න මේ මොහු හිටියනම් ඔය ගෝඨාභය සමයේ හරිද? ගෝඨාභය සමයේ රට නැතර වුණා. තෙල් පෝලිම් වල මිනිස්සු මැරිලා වැටුණා. හරිද? එහෙම නෑ කියන්න බෑනේ. ගෑස් පිපිරුවා. 100%කින් බඩු මිල වැඩි වුණා. හරිද? ඊට පස්සේ ලංකාව බංකොලොත් කියලා ජාත්‍යන්තරේ පවා කිව්වා.
බංකොලොත් රටක් බවට පත් වුණා. විතින් විශාල ව්‍යසනයක් වුණා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ දරුවට කන්න බොන්න දෙන්න බැරුව අම්මාවරු ගංගා ඇල දොළවල් වලට පැනලා මැරුණා. ඉතින් මේ වගේ විශාල ව්‍යසනයක් වෙච්ච කාලේ මෙන්න මේ නාමල් මන්ත්‍රීවරයා එදා අතදරුවෙක් විදියට හිටපු කාලේ ඔහු කිරිබොන දරුවෙක් ඒ දවස්වල. ඉතින් එහෙම පොඩි දරුවෙක් විදියට හිටපු කාලේ තමයි එහෙම වුණේ. නමුත් දැන් එහෙම වෙන්න දෙන්නේ නැති එකට එහෙම වෙන්න අවකාශයක් නැහැ. ඔහු දැන් අවුරුදු 2-3කට ලොකු වෙලා ඇවිල්ලා ඔහු ගොඩක් දේවල් ඉගෙනගෙන ඇවිල්ලා ඔහු දේශපාලන මට්ටමින් විතරක් නෙවෙයි රටක් පාලනය කරන්න පුළුවන් වෙන්නේ. රටක් පාලනය කරන්න ඕන කොහොමද? ඒ වගේ විශාල අත්දැකීම් ප්‍රමාණයක් අරගෙන අවුරුද්දට 2-3ට ඔහු වැඩිලා ඔහු අද නියම තරුණයෙක් වෙලා ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ රටේ ප්‍රශ්න ටික ඔහුට විසඳන්න පුළුවන්කම දැන් ඔහුට ඇවිල්ලා තියෙනවා. එදා ඒක කරන්න ඔහුට බැරි වුණා. ඔහු පොඩි අතදරුවෙක් වෙලා හිටපු නිසා. ඉතින් ඒ නිසා තමයි ඇත්තටම එදා පාරේ මිනිස්සු මැරුණේ. ඒ කියන්නේ තෙල් පෝලිම් වල මිනිස්සු මැරුණේ. තෙල් නැතුව අඩුම ගානෙත් සෙඩ් එකකට තෙල් බවුසරයක් එනකොට මිනිස්සු රතිඤ්ඤ පත්තු කරන කාලයක් ආවේ. හරිද? එතකොට ගෑස් පුපුරන කාලයක් ආවේ. සාමාන්‍ය මිනිස්සෙකුට සල්ලි තියෙන මිනිස්සයාට පවා එදා බඩුවක් මුට්ටුවක් ගන්න බඩු තිබුණේ නෑ, ගෑස් තිබුණේ නෑ. ඉතින් ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නෑ එහෙම යුගයක්. ඒ රාජපක්ෂ යුගය කිසිසේත් ඔබට අමතක වෙන්න හේතුවක් නෑ. හැබැයි මොහුට මතක තියෙන විදියක් නෑ. මොහු අතදරුවෙක් නිසා. ඉතින් ඒ කාලේ මොහු පොඩි දරුවෙක්. ඒ කාලේ මොහු ඇත්තටම අද තත්ත්වයේ එදා හිටියනම් ඔහුට එදා ඒක බේරගන්න තිබුණා. ඒ වෙලාවේ මොහු මේ වගේ අවස්ථාවක දැන් ඇත්තටම ඔබ දන්නවනේ රටේ ප්‍රශ්නයක් ඇත්තටම මේ මොහොතේ නෑනේ. මොකද්ද මේ මොහොතේ තියෙන ප්‍රශ්නේ? මේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සුපිරියටම කරගෙන යනවා නම් ඒ වගේම පාතාල ක්‍රියාකාරකම් දැන් එකින් එක ඉවර වෙලා මේ පාතාල කාර්ය වරන් ඇවිල්ලා පිටරටවල් වල රඟපු පිටරටවල් වල ඉඳගෙන මෙහි පාතාල කෙරුම් කරපු මිනිස්සු දැන් ඔක්කොම වගේ අහු වෙලා තියෙනවා. තව අහු වෙන ගමන් ඉන්නේ. ඉතින් ඒ වගේම සාමාන්‍ය ජන ජීවිතේ ගොඩක් හොඳ මට්ටමකට එමින් පවතිනවා. අපි මැරිලා ඉපදිලා නෑනේ. ඇත්තටම අපිට මතකයිනේ. ඌට මතක නැති වුණාට, ඔවුන්ට මේවා මතක නැති වුණාට අපිට මතකයි. ඉතින් ඒ නිසා එහෙම තියෙද්දි දැන් මෙන්න මේ රටේ මේ කියන ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ නෑ කියලා කියනවා. ආයෝජකයෝ එන්නේ නෑ කියලා කියනවා. ඉතින් ඒ කාලේ තමයි ආයෝජකයෝ ආවේ. ඒ කාලේ තමයි ආර්ථික ප්‍රශ්නයක් තිබුණේ. එතන පාරවල් වල මිනිස්සු තෙල් පෝලිම් වල එක පෝලිම් වල ඒවයි මේවයි හිටියේ. ඒ ආර්ථික ප්‍රශ්නයක් ඇවිල්ලා නෙවෙයි. නිකන් ඒ ආතල් එකට මිනිස්සු හිටියා. හරිද? ඉතින් ඒ කාලේ මේගොල්ලෝ පොඩි දරුවෝ. ඉතින් මේගොල්ලෝ එහෙම මේ මතකයක් නෑ, දන්නේ නෑ. ඉතින් මේ සම්බන්ධව කතා කරන්නේ මම කටින්. හැබැයි මේ සම්බන්ධව කතා කරන්න ඕන කටින් නෙවෙයි, වෙන මොකක් හරි ස්ථානයක් තිබ්බනම් මෙන්න මේ සම්බන්ධව කතා කරන්න. ඇත්තටම මේ මම හරි කැමතියි, අපි හරි කැමතියි. නමුත් මේ ඉතින් අපි කටින් කතා කරනවා මේක. ඉතින් වෙන මේ ගැන කියන්න වෙන දෙයක් නෑ. මේවට හිනයි මේ හිනහා මේවා පට්ට ජෝක්. ඉතින් හැබැයි වැඩේ තියෙන්නේ ජෝක් කියලා දැනත් ඔවුන්ට මේවා කතා කරන්න වෙලා තියෙනවා. මොකද ඔවුන් ඉන්නේ හිරගෙවල් වල පෝලිම් වල දැන් ඉන්නේ. හිරගෙවල් ඇතුළට යන පෝලිම් වල ඔවුන් ඉන්නේ. ඔවුන් බරපතල තත්ත්වයක ඔවුන් වැටිලා ඉන්නේ, හිර වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා ඔහුට කරන්න දෙයක් නෑ. මෙන්න මේ වගේ කොහෙන් හරි බේගල් ටිකක් හරි ඇද්ද බාලා මිනිස්සු හිනස්සනවා ඇරෙන්න. ඒ හිනස්සවන එක තමයි ඔහුට අද ඉතුරු වෙලා තියෙන එකම සොලියුෂන් එක ඉතුරු වෙලා තියෙන්නේ. වෙන කරන්න උන්ට දෙයක් නෑ. ඔහු ඒ තරම් අසරණ වෙලා තියෙනවා මේ වෙනකොට. මීට අවුරුදු 2-3කට උඩදී වෙච්ච ඒ ව්‍යසනය ඔහුට දැන් මතක නෑ. දැන් ඔවුන් මැරිලා ඉපදිලා වගේ කතා කරනවා. හැබැයි මේ රටේ ජනතාව මැරිලා ඉපදිලා නැති බව ඔවුන් තේරුම් ගන්න ඕන. රාජ්‍ය සැප නිවුස් ෆීඩ් 1 PM. ඉතින් එහෙම එතනින් එහාට ගියාම අපිට තියෙනවා මෙන්න අර පොලිසියට පාඩ් දාපු කාන්තාවගේ කතන්දරේ. පොලිසියට පාඩ් දාපු කාන්තාව මිනුවන්ගොඩදී අහුවෙච්ච වෙලාවේදී ඔබ දකින්න නැති පොලිස් නිලධාරීන් ලුහු බැඳ යනවා. ඒ කියන්නේ ඇයගේ වාහනයෙන් බැහැලා ඇය යනවා මේ නිකම් පාර දිගේ යනවා. ඉතින් එතන මිනිස්සු කියනවා ඔන්නන්න මේ මොනවා හරි අර කෝට් එකේ තියෙනවා වගේ කියලා කියනවා. ඉතින්
ඇය කියනවා මේ ඇයගේ ලක්ෂ 50ක රත්තරම් බඩු තියෙනවලු කාර් එක ඇතුලේ. ඉතින් සල්ලි තියෙනවලු. මේ වගේ දේවල් වීඩියෝ කරනවා කියලා දැකත් බොරු කියනම නම් මෙතන තියෙන සුවිශේෂීම කාරණාව තමයි මේ වගේ කාන්තාවක් මොනතරම් විසමාචාරද මේ වගේ බොරු කියනවා නම් දැක. ඉතින් ගොඩක් වෙලාවට අපි දැක්කා මේ සම්බන්ධව සමාජ මාධ්‍යවල පළ වෙලා තියෙන අදහස්. ඔවුන් නම් කිව්වේ ගොඩක් දෙනෙක් කිව්වේ මේ ණයට මොන හරි මානසික රෝගයක් මානසික ව්‍යාධියක් වගේ දෙයක් කියනවා ඇති කියලා. ඉතින් ඇත්තටම අපිටත් එහෙම හිතනවා. මොකද මේ වගේ සුළු රථවාහන බැරැද්දකට නැවැත්තුව වෙලාවක මේ තරම් යෝගියක් නටලා මේ කේස් එක මේ තරම් ලොකු කරගන්න ඇයට මානසික අවුලක් තියෙන්න ඕන තමයි. හැබැයි මෙතන තියෙන බරපතල තත්ත්වය තමයි මේ වගේ මානසික අවුල් තියෙන කාන්තාවන් රථයක් පදවගෙන පාරේ ගමන් කරන එක. ඉතින් ඔබ හිතන්න අහිංසක මිනිස්සෙක් යට කරගෙන යන්න පුළුවන්. අර දැන් එතන හිටපු මිනිස්සෙක් හප්පගෙන ගිහපු වගේ කතාවක් කියනවා. ඔහුට සුවාලයක් වෙලා නැහැ වාසනාවට. නමුත් මීට වැඩිය ලොකු ඛේදවාචකයක් කරලා මීට වැඩිය ලොකු සාහසික දෙයක් කරලා මේ කාන්තාවට මුකුත් උනේ නැහැ වගේ රඟපාන්න පුළුවන් නේ. එතකොට දැන් මේ පට්ටපල් බොරුවක් හදනවා නම් මෙහෙම ඒ කියන්නේ දැන් අර රථවාහනෙන් බැහැලා ඇය ආපු ඒ කාර් රථයෙන් බැහැලා පැත්තකට ගිහිල්ලා ඒ කතාව ඒ විදිහට කියන්නේ හයියෙන් කතා කරලා කියන්නේ ලක්ෂ 50ක රත්තරන් බඩු තියෙනවා මෙච්චර සල්ලි තියෙනවා අච්චර තියෙනවා කියලා. ඇත්තටම ඒවා පස්සේ ඇයට කියන්න පුළුවන් මේවා දැන් පොලිසියෙන් අරගෙන මේවා මෙහෙම තිබුණා මෙන්න දැන් මේවා නැහැ. ඉතින් ඒ වගේ දෙයකට හිර කරන්න පුළුවන් ද කියලා තමයි ඒ ඇවිදින ගමන් ඒ try කරන්නේ. එතන එහාට මෙහාට ඇවිදින ගමන්. ඉතින් බලන්න මොන තරම් විසමාචාර කාන්තාවක්ද මේ කාන්තාව. ඉතින් මේ වගේ කාන්තාවකට ලයිසන් එකක් දුන්නම වාහනයක් අරගෙන පාරේ යන්න වාහනයක් පදවගෙන පාරේ යන්න ලයිසන් එකක් දෙන එක මොන තරම් භයානක වැඩක්ද කියලා ඔබ හිතන්න. මේ වගේ කාන්තාවක් සමාජ ජීවත් වෙන එකත් අතිශය භයානකයි. සාමාන්‍ය මිනිස්සෙකුට ඕන ලෙඩක් දාන්න පුළුවන්. බොරු සාක්ෂි හදන්න පුළුවන්. බොරු කියන්න පුළුවන්. උසාවියක පොලිසියක ඕන තැනක කිසිම විලි ලැජ්ජාවක් බයක් නැතුව මේ වගේ කාන්තාවකට ඒකයි කියන්නේ මේ වගේ මිනිස්සු ඇත්තටම මේ මානසික රෝගයකින් පෙළෙනවා නම් පැහැදිලිවම හඳුනාගෙන ඒ සම්බන්ධව යමක් කරන්න ඕන කියලා. ඉතින් මේකේ තියෙනවාද සටහනක් රථවාහන වරදකට මෝටර් රථයක් නවතා නීතිය ක්‍රියාත්මක කිරීමට යද්දී එය පැදවූ කාන්තාව ඇය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙකුගේ නැගණිය බව පවසමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරී පලා යමින් සිටියදී මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය පවසනවා. ඉතින් මේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්ත වෙලාවේ තමයි අන්නර රත්තරන් කතාව කියන්නේ. ඉතින් බලන්න මෙතන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සම්බන්ධ කරගෙන ඔහු මේගේ අයියා කියලා කියන්නේ ඇය ඔහුගේ නංගි කියලා කියනවා. ඉතින් මේ පොලිසියටමයි මේ කියන්නේ. ඉතින් පොලිසියට ඒ වගේ දෙයක් කියනකොට ඇත්තටම හිතන්න ඕනේ යකෝ පොලිසියට මේ කතාව කිව්වම පොලිසිය දන්නේ නැද්ද? ඒකට පොලිසිය මේක හොයන්නේ නැද්ද? ඒක සමහරවිට ඉස්සර ඒ කාලේ තිබිච්ච කියන්නේ එවකට ඉස්සර තිබිච්ච ආණ්ඩු තිබිච්ච කාලේ මේ වගේ කියලා ඕන තරම් යන්නේ නැති. සමහරවිට කිව්වම ඇත්තද මැඩම් හරි එහෙනම් යන්න කියලා සමහරවිට කියන්නේ නැති. ඒ පුරුද්දට වෙන්නේ නැති. මෙතනත් මම මෙහෙම කියන්නේ. ඉතින් මේ වගේ බොරු මේ වගේ විසමාචාර කාන්තාවක් පාරේ යන එක ගැන තමයි අපිට තියෙන ලොකුම අවුල. ඒ ගැන තමයි කතා කරේ. නැත්තම් මේ සම්බන්ධව ඔබ දන්නවා රාජ්‍ය සැප නිවුස් ෆීඩ් 1 PM මත්ද්‍රව්‍ය තුරන් කරන අතරේ සමාගම් වලට ගංජා වවන්න අවසර දීලා කියලා නිවුස් එකක් තියෙනවා. කවුද මේ කියන්නේ? මේක කියන්නේ අපි බලමු මේක කියන්නේ කවුද කියලා. රටපුරා ව්‍යාප්ත වී මහා ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීමට ජනාධිපතිවරයා අතිශයින් වැදගත් වැඩසටහනකට නායකත්වය දෙද්දී සමාගම් 6කට ගංජා වගා කිරීමට අක්කර 66ක් දීමෙන් මත්ද්‍රව්‍ය මැඩලීමේ වැඩසටහන තුල දෙබිඩි පිළිවෙතක් බව ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියෝ පවසනවා. හරිද? තව දුරටත් අදහස් දැක්වූ ඕමල්පේ සෝබිත හිමියෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙතෙක් රට කළ කිසිදු නායකයෙක් නොගත් පියවරක්
මද්ද්‍රව්‍ය උවදුර විනාශ කිරීමට ගන්නා බව එදා සුගතදාස ක්‍රීඩාංගණයේදී සපත කළා කියලා කියනවා. ඇත්ත වශයෙන්ම ඒ තීරණය අතිශයින්ම වැදගත් කියලා කියනවා. අනාගත පරපුරේ යහ පැවැත්ම දියුණුව සහ සංවර්ධනය බලාපොරොත්තු වෙන හැමෝම එය අගය කළ යුතුයි කියලත් උන්වහන්සේ කියනවා. අපි අගය කරනවා එය එසේ තිබියදී අපනයනය සඳහා යයි කියමින් සමාගම් 6කට ගංජා වවන්න අක්කර 66ක් දීලා කියලා ඒක හෝදා මඩේ දාන වැඩක් කියලා කියනවා. ඉතින් මේ සෝබිත හාමුදුරුවෝ කල්පනා කරන්න ඕන දැන් මේ ගංජා වවන්න ආයතන 6කට ඒ කියන්නේ මේ සමාගම් 6කට ගංජා වගා කරන්න දීලා තියෙන්නේ. එතකොට දැන් මේ වගා කරන ගංජා මේ සාමාන්‍ය ජනතාවට බෙදලා ඔන්න ගංජා ගහපල්ලා දැන් ඔන්න අපි කුඩු අයින් කරා අපි කුඩු අයිස් අයින් කරා හරිද කසිප්පුකාරයෝ ටිකක් එහෙමත් ඔය ඉන්නවා දැන් උඹලා ඔය බෝකු උඩ තාප්ප උඩ වාඩි වෙලා ගංජා ඔතාගෙන ගහපල්ලා කියලා දෙන්නද? ඇයි මෙච්චර දෙයක් තේරුම් අරගෙන පුළුවන්කම තියෙනම මේ ඉතුරු පොඩ්ඩ තේරුම් ගන්න නැතුව ඒ කියන්නේ එතන තියෙන්නේ පොඩි කුහක කමක් නෙවෙයිද ඈ මේච්චර දෙයක් තේරුම් අරගෙන ඒකට ප්‍රශංසා කරලා ඒක හොඳයි කියලා කියන ගමන් මෙන්න මේ සමාගම් 6කට ගංජා වගා කරන්න අක්කර 66ක් දීලා කියන. ඒතර මේක ඇතුලේ තේරුම් ගන්න බැරිද මේ කිසිම දෙයක් අපිට මෙච්චර එහාට තියෙන තොරතුරු වාර්තා මුකුත් ඕනේ නැහැ. සමාගම් 6කට ගංජා මේ වගා කරන්න දීලා තියෙන්නේ රටේ සාමාන්‍ය ජනතාවට ගංජා ගහන්න ගංජා බෙදන්නද? නැහැ. ගංජා වලින් කරන්නේ ඔතල ගහන එක විතරක් නෙවෙයි. ගංජා වලින් ගංජා වල තියෙන ඒක ඖෂධයක් වගේම ගොඩක් බෙහෙත් වර්ග නිෂ්පාදනය කරන්න ගොඩක් ඔය ගංජා ශාකයෙන් එක දේවල් එක නිෂ්පාදන සඳහා වගේම විශාල වශයෙන් විවිධ අවස්ථාවලට මෙන්න මේ ගංජා ශාකය අවශ්‍ය වෙලා තියෙනවා අපේ රටට නෙවෙයි විදේශ රටවල් වල. ඒකට විදේශ විනිමය විශාල වශයෙන් ගන්න පුළුවන් ශාකයක් තමයි මෙන්න මේ ගංජා පැලය. හැබැයි වැඩේ තියෙන්නේ අපේ රටේ තියෙන දේශගුණික තත්ත්වය මත මෙන්න මේ ගංජා ශාකය හොඳට වගා කරන්න පුළුවන් කියන එක පරීක්ෂකවරු විසින් හොයාගත්ත දේවලුත් අපි පහුගිය කාලෙදි දැක්කා. ඒ සම්බන්ධව යෝජනා කරන තැනුත් අපි දැක්කා. හරිද? එතකොට ඒ වගේ පසුබිමක මෙන්න මේ විදේශ ආයෝජන සඳහා මෙන්න මේ සමාගම් 6කට මේ ගංජා වගා කරන්න දීලා තියෙන කතන්දරයක් තමයි මෙතන තියෙන්නේ. ඕනම බලන ඕන පොඩි හේකුට තේරෙනවා මේ සමාගම් 6කට දීලා ගංජා වගා කරවලා රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට බෝක්කු උඩ තාප්ප උඩ වාඩි වෙලා ඉඳගෙන ගංජා වතාගෙන ගහන්න ගංජා බෙදන්න නෙවෙයි මේක කරන්න කියලා. ඉතින් එහෙම තියෙද්දි ගංජා ශාකයෙන් ඔතලා ගහන එක විතරක් නම් මම දන්නේ උන්වහන්සේ දන්නේ ගංජා ඔතලා ගහන එක විතරක්ද ඊට එහා ගංජා ශාකයෙන් දෙයක් කරන්න බැරිද? ඒතර ඒ සම්බන්ධව දැනගෙනත් මම හිතන්නේ ඒක දන්නේ නැහැ කියලා උන්වහන්සේ දන්නවා ඒක. හැබැයි තුට්ටක් හරි අර චෝදනාවක් කරන්න අවශ්‍යයි උන්වහන්සේට. ඒකනේ මෙතන පේන්නේ අර ඔක්කොටම හොඳයි කියලා ඒක ප්‍රශංසා කරලා හැබැයි මෙන්න මෙහෙම එකකුත් හොද මඩේ දානවා මෙහෙකුත් කරනවා කියලා කියනවා. ඔන්න මේ කතාව කිව්වනම් හරි කොහේ හරි යායක ගංජා වල මිනිහෙක් ඉන්නවා ඒක කොච්චර කිව්වත් අල්ලන්නේ නැහැ. මෙන්න මේ වගේ මොනවා හරි කිව්වනම් ටිකක් හරි සාධාරණයි. මේක මේ ඔෆිෂියල් විදියට සමාගම් 6කට වගා කරන්න ලයිසන් එකක් දෙනවා කියන තැනම මේ රටේ මිනිස්සුන්ට ගංජා ගහන්න තත්ත්වය හදනවා කියන එක කියන්නේ කොහොමද? එහෙම එකක් කරනවා කියලා කියන්න බෑනේ. ඉතින් ඔන්න ඕකයි අද තියෙන තත්ත්වය මම කිව්වේ. අර කට තිබිච්ච පළියට කියන්න ගියාම ඇත්තටම ඒකේ අර ඒ හොඳ ක්‍රෙඩිට් එකක් ඒ කියන්නේ ඒක අගය කරලා කියපු ක්‍රෙඩිට් එකම ඉවරයි අනිත් පැත්තට. Raja Sapper News Feed 1 PM. කෙහෙල් බද්දර පත්මෙට චිත්‍රපටියකට ප්‍රසිද්ධ නිලියක් ආරාධනා කළ ඇති බව හෙළි වෙලා තියෙනවා. ඩුබායිහි පැවති සිංහල අලුත් අවුරුදු උත්සවයකදී කෙහෙල් බද්දර පත්මේ හඳුනාගත් ශ්‍රී ලංකාවෙන් ගිය එක්තරා ප්‍රසිද්ධ නිලියක් චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීමට ඔහුට යෝජනාවක් කර ඇති බවට තොරතුරක් ලැබිලා තියෙනවා පොලිසියට. හරිද? මෙම තොරතුර සනාථ කර ගැනීම සඳහා අදාළ නිලියගෙන් ප්‍රකාශයක් ලබාගත යුතුව ඇතැයිද එම පොලිස් නිලධාරියා සඳහන් කරනවා. ඉතින් අපේ රටේ නිෂ්පාදකවරයෙක් හොයාගන්න බැරි තැනට පත් වෙලා තියෙන මොහොතක අපේ රටේ චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න පුළුවන් නිෂ්පාදනය කරන්න හැකියාවක් තියෙන නිෂ්පාදකවරයෙක් හොයාගන්න බැරි තැන දැක්ක මෙන්න මේ නිලිය
පිට රටකට ගිහිල්ලා මෙන්න මේ පාතාලකාරයෙක් හොයාගෙන ගිහිල්ලා පාතාලකාරයට යෝජනා කරලා හරි කියනවා මේ අපේ රටේ චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න කියලා. ඉතින් මේ කෙහෙල් බද්දර පත්මෙට චිත්‍රපටයකට ප්‍රසිද්ධ නිලියක් ආරාධනා කරලා තියෙනවා. ඩුබායිහි පැවති අලුත් අවුරුදු උත්සවයකදී කෙහෙල් බද්දර පත්මේ හඳුනාගත් ශ්‍රී ලංකාවෙන් ගිය එක්තරා ප්‍රසිද්ධ නිලියක් චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීමට තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් අපේ රටේ චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න පුළුවන් කෙනෙක් නැති අවස්ථාවක මෙන්න මේ චිත්‍රපට කර්මාන්තය නගා සිටුවීම සඳහා අනේ මොනතරම් විදියට කැප වෙලා තියෙනවද කොච්චර හිතලද කියලා ඔබ බලන්න. චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න බැරි චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න නිෂ්පාදකවරයෙක් හොයාගන්න බැරි අවස්ථාවක පාතාලකාරයෙක් හරි හොයාගෙන ගිහිල්ලා ඒ පාතාලකාරයට ආරාධනා කරලා තියෙනවා චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න කියලා. ඉතින් බලන්න මොනතරම් හොඳ ක්‍රියාවක්ද අපේ රටේ චිත්‍රපට කර්මාන්තය සඳහා මේ කරලා තියෙන්නේ කියලා. අනේ ඉතින් මුන්ට මොන විදියටද කතා කරන්න ඕන කියලා ඔබ හිතලා බලන්න. මේ වගේ එවුන් පුදුමාකාරයි අවංකවම පාතාලකාරයෙක් හරි කමන්නේ මොකෙක් හරි කමක් නෑ ගිහිල්ලා නිකම් සිරික්කිය දාලා මුකුළුව දාලා බටර් ටිකක් ගාලා ගානක් ගලවන්න තියෙනවා නම් මුන්ට. දැන් ඉතින් ඇවිල්ලා වමාරපන්කෝ දැන් මොකටද එහෙම කතා කරේ මොකද්ද කරන චිත්‍රපටිය කියලා. ඉතින් ඔන්න ඕවා තමයි ඇත්තටම hina යන කාරණා වගේම ඔන්න Raja Sapper News Feed 1 PM. බටහිර මුහුදේ අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය සහිත යාත්‍රාව දික්කෝවිට වරායට කියලා කියනවා. බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයටගත් මත්ද්‍රව්‍ය සහිත බහුදින දීවර යාත්‍රාව මේ වන විට දික්කෝවිට දීවර වරායට රැගෙන ඇති බව තමයි සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය බවට සැක කරන ද්‍රව්‍ය තොගයක් අඩංගු බහුදින දීවර යාත්‍රාවක් යාත්‍රා කරමින් පවතින බවට නාවික හමුදාවට විශ්වාසනීය තොරතුරක් ලැබිලා තිබිලා තියෙනවා. ඒ අනුව නාවික හමුදාවට අයත් දිගුදුර නාවික නෞකා යොදා ගනිමින් එම යාත්‍රාව භාරයට ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් විශේෂ මෙහෙයුමක් දියත් කරලා තිබිලා තියෙනවා. අනතුරුව බහුදින යාත්‍රාව සිය භාරයටගත් නාවික හමුදා නිලධාරීන් යාත්‍රාවේ සිටි සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් ඇත්තටම දැන් මෙන්න මේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් හැම තැනින්ම ක්‍රියාත්මක කරලා දීප ව්‍යාප්තව මෙන්න මේ මෙහෙයුම් කරන අවස්ථාවක මේක අස්සෙත් මේ එක එක එවුම් මත්ද්‍රව්‍ය අරන් ඇවිල්ලා නිකාං අහුවෙන එකේ මන් දන්නේ උන්ටත් තියෙන්නේ පුදුම ගායක් කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙම නැත්නම් සමහරලාට එහෙම නැත්නම් මොනවම හරි ලොකු අවුලක ඉන්නේ දැන් මේ මත්ද්‍රව්‍ය කාර්යය. මොකද මෙච්චර මේ අහුවෙනවා කියලා දැනදැනත් මේක අස්සෙම මේ කරන්න හදන්නේ. ඒක නොකරම බැරි කේස් එකක් ඇති. ඉතින් ඒ නිසා දැන් මේ මිනිස්සුන්ට තියෙන්නේ එක්ක වෙන රටක් හොයාගන්න. හරි. වෙන රටක් හොයාගන්න. එහෙම නැත්නම් වෙන වට්ටක්ක වගාවක් මොනවා හරි කෙහෙල් වගාවක් හරි දාලා පාඩුවේ ඉන්න. ඒ විතරක් නෙවෙයි ඔබට මතක් කරන්න ඕන සමහර විට සමහර අය මේ තමන්ගේ වාහනේ හෝ තමන්ගේ ඔය යාත්‍රාවල මත්ද්‍රව්‍ය තියෙනවද කියලාවත් දන්නේ නැතුව ඇති. මොකද සමහර මිනිස්සු දැන් මේ දේවල් හැමෝම දන්නේ නැහැනේ. සමහරලාවට ඔය යාත්‍රාවක ඉන්නවා නම් 10 දෙනෙක් ඒ 10 දෙනාගෙන් එක්කෙනයි හෝ දෙන්නයි තමයි දන්නව ඇත්තේ. අනිත් මිනිස්සු දන්නේ නැතුවත් ඇති. යෝග සේටම කියලා කරන දේවලුත් නෙවෙයිනේ. ඒතර සමහර යාත්‍රාවල ඒ යාත්‍රාව අයිතිකාරයා හෝ ඒ කෙනාගේ මත්ද්‍රව්‍යයක් නෙවෙයි කවුරු හරි මොකක් හරි කොන්ත්‍රාත් එකක් නෙමෙයි කරන්නේ. ඉතින් ඔබට කියන්න තියෙන්නේ ඔබගේ වටපිටාව සම්බන්ධයෙන් හොඳ නිරීක්ෂණයක ඉන්න හොඳ අවධානයෙන් ඉන්න සැකකටයුතු යමක් සිද්ධ වෙනවායි කියලා ඔබට හිතනවා නම් ඉක්මනටම ආරක්ෂක අංශ අමතන්න. ඔබගේ සමහරලාට ඔබත් නැත්තම් අහුවෙලා ඔබටත් පරිප්පුව කන්න වෙනවා. ඒ නිසා සමහර විට ඔබ දන්නේ නැතුවත් ඇති. දන්නේ නැතුව වෙන දෙයක් නම් ඔබ අනිවාර්යෙන් තෙවිල්ලෙන් හිටියොතින් ඔබට ඒකෙන් බේරෙන්න පුළුවන්. ඒ පරිප්පුව කන්න වෙන ප්‍රවණතාවයෙන් බේරෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒවත් මතක් කරන ගමන් ලංකාවට මත්ද්‍රව්‍ය ගේන ජාවාරම්කරුවන් 25ක් හඳුනාගෙන තියෙන බවත් කියනවා. මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් 25 දෙනෙකු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරනවා. එම ප්‍රධාන
පෙළේ ජාවාරම්කරුවන් 25 දෙනාගෙන් වැඩි පිරිසක් පාකිස්තානු ජාතිකයන් බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසනවා. ඉතින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බොහෝ පිරිසක් පාතාලය සමග සමතා පවත්වන බවට තොරතුරු හෙළි වී ඇති බව තමයි ඉතින් පොලිසිය සඳහන් කරන්නේ. ඔන්න ඔය නිවුස් ටික තමයි අද තියෙන්නේ. අපි අද ඔන්න ඔබට පීක්ම තලයේ කියන්නේ උඩින්ම තියෙන නිවුස් ටික අරගෙන ආවා. ඉතින් අපි ඉක්මනටම තව වීඩියෝ එකකින් එන්නම්. අපි අද ගිහිල්ලා එන්නම් මේ රජසැප නිවුස් ෆීඩ් 1 pm විශේෂාංගය. Raja Sapper News Feed 1 PM.